Hinahanapang meviyadire piyamane obarakapang megangave padarane oba. Hello guys, welcome back my YouTube channel. ඔන්න ඉතින් අද මාත් එක්ක ඔයාලා හදන්නේ 20යි 26ට රෙඩි වෙන්න. ඉතින් ඔයාලට කොහොමද මේ අවුරුද්ද ඔයාලා ප්ලෑන් කරපු විදිහට සාර්ථකව ගත කරන්න පුළුවන් වුණාද? නැත්නම් කඩා වැටීම් දුක සහිත දවස් ඒ වගේ දේවල් තිබ්බද? ඉතින් ඔයාලා මම WhatsApp එකට මැසේජ් එකක් දැම්මා. ඔයාලා රිප්ලයි කරලා තිබ්බ නිසා තමයි මේ vlog එක ගේන්නේ. නැත්නම් තව ටිකක් පරක් වෙනවා. මොකද තෙමු එකේ items ටික තාම ආවේ නැහැනේ. ඉතින් ඒ ටික එනකන් හිටියනම් තව ගොඩක් vlog එක පරක් වෙනවා. ඉතින් WhatsApp channel එකේ නැති ඔයාලා හැමෝම ඉක්මනටම join වෙන්න කියලා මම invite කරනවා. මොකද අලුත් අවුරුද්දට අපි ලස්සන වලටකින් ඉස්සරහට හම් වෙමු. ඉතින් ඔන්න මම මගේ අර planner book එකේ vision board එක හදාගත්තා. දැන් මම හදන්නේ යුගත්‍රා සින්දුවකුත් දාගෙන මගේ cupboard එක අලුත් අවුරුද්දට ලස්සනට අහුරගන්න. අස්ට්‍රක් වගේ වීඩියෝ එක තිබ්බා. සාමාන්‍යයෙන් අපි වැඩිපුරම ඉන්න තැන පිළිවෙලට පිරිසිදුව අපි කැමති විදිහට තියාගන්න ඕන කියලා. ඉතින් මම මේ කරන්න හදන්නේ ඒ වගේ වැඩක් තමයි. ඉතින් ඔයාලා කොහොමද මේ දවස් ටික ගත කරේ කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහට දිගට vlog එකත් එක්ක ඉන්න. මේ vlog එක මම හිතන්නේ ටිකක් දිගයි. ඉතින් ඒක නිසා දිගටම ඉන්න මාත් එක්ක මේ channel එකේ. ඉතින් අල්මාරියස් කරලා ඉන්නකොට මට ඒ කියන්නේ මාර එක දවසක්වත් ඇඳපු නැති සමහර ඇඳුම් හදියව තිබ්බා. ඊට පස්සේ එක දවසක් මේ ඇඳලා අයින් කරපු රෙදි තිබ්බා. ඉතින් ඒ ටික මම බෑග් එකකට දාලා මෙහෙ ඉන්නවා සරණ පවුලක් වගේ. ඉතින් ඒ කට්ටියට දෙන්න තමයි මම ඒ ලොකු බෑග් එකක් හදලා දැම්මේ. ඉතින් මම ඔය තෙමු එකේ items තෝරනවා. සමහර ඒවා නම් මේ කියන්නේ අර අද තියෙන ගාන නෙමෙයි හෙට තියෙන. යන්නේ වගේ සීන් ටිකක් වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් මම අර බලලා තමයි දැන් මේ items ටික එන්න නම් පොඩ්ඩක් ඉතින් කල්යයි කමක් නැහැ. එතකොට vlog එකක් ගේන්නම්කෝ. ඊට පස්සේ දවසේ අක්කා ආවා. ඉතින් ඒකෙන් TikTok එකක් කරා. TikTok ඉන්න අය නම් ඒක දකින්න ඇති. ඉතින් මාගේ TikTok channel එකත් follow කරලා තියාගන්න. ඔයාලා හැමෝම ඊට පස්සේ ඉතින් අපි ආයෙත් දැන් අපේ room එක cover එකේ වැඩ ටිකට ඉතින් room tour එකක් මම දෙන්නම්. කාමරේ ලස්සනට හදුවට පස්සේ උනට දෙන්න 85% විතර ලස්සනට මගේ කාමරේ මට සැටිස්ෆයි වෙන විදිහට තියෙනවා. මං ඊට පස්සේ අලුත් අවුරුද්දට මිරර් එක හේදුවා. මට ඩ්‍රෙසින් ටේබල් එකක් නැහැනේ. මම ඔය අල්මාරියේ කන්නඩියේ ෆොටෝස් ගහන්නේ, වීඩියෝස් කරන්නේ, වගේව කරන්නේ. ඉතින් ඒක නිසා ඒක ලස්සනට තියෙන ඕන හින්දා මම ඒක ගැන ස්පෙෂලිස්ට් හිතලා ලස්සනට කියන්නේ පිරිසිදුව හොදගත්තා. ඉතින් අර අලුත් අවුරුද්දකට රෙඩි වෙනවා කියන්නේ වෙනමම වයිබ් එකක්. මොකද ඉතින් අර අපි හැමදේම අලුත් විදිහට හිතනවා. පරණ දේවල් අමතක කරන්න බැරි සමහර දේවල් ඉතින් අපි අමතක කරලා දාන්න ඕනේ. මොකද අර හිතරි දෙන වගේ දේවල් තියෙනකොට අපිට ඒක ගැනම හිත හිතා ඉන්නකොටත් මොන හරි එක්සෑම් එකකින් ෆේල් වුණා වගේ නම් ඊළඟ අවුරුද්ද ඊට වඩා හොඳට පාඩම් කරලා අන්න ඒ වගේ ගැන හිතලා ඉතින් අපි අය මොටිවේෂන් එකක් හදාගන්න ඕනි. ඕනම කෙනෙක්ට ජීවිතේ කඩාගෙන වැටීම් තියෙනවනේ. මටත් එහෙමයි ඔයාටත් එහෙමයි. ඒක නිසා ඉතින් එන විදිහට හොඳට ජීවිතේට මුහුණ දෙන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ 2026 ලස්සන වෙන්න කියලා. ඉතින් බලන්න guys මම ඔතන ලැප්ටොප් එකේ හැම තියෙන ඒ ටේබල් එක තමයි ක්ලීන් කරන්නේ. හරිම ලස්සනයි. මම හරිම ආසයි උතන්ට ෆොටෝස් උනක් දාන්න මම ඔතනනේ ස්ටඩි ටේබල් එකට වඩා උතනදී ඉතින් තියාගෙන මම ක්ලාස් එකෙන් බලනවා. ඉතින් එක්සෑම් තියෙනවා කියනවා නෑ කියනවා නේ මන්ද guys. දැන් 10 වසරේ 11 වසරේ පොත් ඔක්කොම තියාගන්න එපා. ඒක නිසා මම මේ අර නවල් ටික එහෙම තියාගන්න කියලා මේ එකක් ගහගත්තා. ඕකට හෙන දවසක් ගියා. ඉතින් අර එහා පැත්තේ විතර මල්ලිම හෙන්න ගේමක් කියලා තමයි ඔක ගහගත්තේ. ඉතින් thank you so much. එයාටත් මේක ගහන්න මට උදව් කරාට. චොක්ලට් එහෙමත් හම්බෙලා තියෙනවා. ඉතින් හිහි. ඊට පස්සේ වෙන පොත් ටික තියෙනවා. මම වැඩිපුරම කියවන්න ආසයි. ඊට පස්සේ මම ස්ටඩි ටේබල් එක ක්ලීන් කරගන්නවා. ඉතින් ඔයාලත් ස්ටඩි ටේබල් එක ක්ලීන් කරගත්තද? ස්ටඩි ටේබල් එක තියෙන තැන මාරු කරාද? මම මගේ කාමරේ බඩු තියෙන තැන වෙනස් කරේ නෑ. මොකද මේ ළඟදී කාමරේ ලස්සනට හදාගත්තේ. ඉතින් අර ටයිල් එකත් නේව වෙන හින්දා මම ඉතින් එහෙම මේව කරගත්තේ නෑ. ඉතින් ඔයාලා මම ආයෙත් මතක් කරන්න මගේ WhatsApp channel එක follow කරලා තියාගන්න.
ඉතින් ඔය විදිහට තමයි මේ දවස්ටික ගෙවෙන්නේ විෂන් බෝඩ් එක මම වෙන තැනක මේ හදල අලවන්න හිතු ඒ වුණාට මං ඔය ඔත්තන තියෙන රූපටි ගලෝ ඇතනින් හැලවා අපට ඉස්සරහට ඉන්ඩෝ ප්ලාන්ට් වගේකුත් තියෙනවා කාම්පරෙන්් තියාගන්න තින් බලමක ඉස්සරහට වලමගේ දිගටම චනල්ල ගත්ත එක ඉන්න කෙළම ආදරය මතක් කරන්න ඉට පස්ස අපිය හුරගන්න ඕන බරුටික පිළිවලට තමන්ට අර නිතරම් පාවිච්චි කරන දේවල් හැට පෙනමානින් තියාගන්න ඕනේ මොක දේවා කබඩ් ඩස්සිදාල් තිබහම අපිට පාවිච්චි වෙන්න ඇනි සාමාන්‍යයෙන් ඔය රචනා පොත් ඉට පස පාස් පේපස් බුක් ඒවගේ දේවල් ඉතින් අර නිතරම් පේනතනක තියාගන්න හිට පස්සමට අලුත්තාවරුද්දට කියවට්ම කියවට් දෙයක් හම් වුණා තැංකෝ ෆෝදීස් හවකයි ලංච් බොක්ස එකයි වෝට බොටල් එකයි ඔක්කොම බෑගික නම් කලින් තිබ්බ එකත් පින් කල ම විස්සයිවිසිහයට ගොඩක් වසයි පින් කල්ල එකින් වැඩ කරන්න ඉට පස්සේ සොෆ්ටෝයි කෙනෙකුත් හම්බුණා ටොයි කෙනෙක්ට නෙවෙය පස්ස එක මං ඇඳගාවින් තියාගත්තා ඉතින් හරිම ලස්සන ස්තටික් විදිහට මට මගේ කාම්පරේ හදාගන්න පුළන්ගුණ ගැනම සතුට වෙනවා අලට බලන්න මෙතන පොඩි වෙනසක් පේනවද කියර ගයිස් ෆ්ලව ඉට පස් මං ඕගනයිස එකක් හදාගත්තා ඕක තෙමුව එක මං 5000කට විතර දැක්කේ ඔන්න බලන්න කොතැන්ට වෙනස බලාගෙන ඉන්නක ඉස්සරහට අයිට පස්ස ඔන්නතුරම තමයි මගේ ශූස් ටිකේ මහුරට තියෙන එකත් පෙන්ව එතරනම් පොඩ්ඩක් අඳුරයි දොරත් එක්ක තින් දිගටම ෆ්ලොග් එකත් එක් එකතු වෙලාම ඉන්න මේක ටිකක් දිග්ගයින්න මට කියවන්න දේවල් මතක් වෙන්නෙත් නෑ ඉතින් මට කියන්න තියෙන වල වරණකම් බ්ලොග එකත් එක ඉන්න කියලත් තමයනේ දැම්ම මේ රෙකෝඩ් කරන්නේ ජනවාරි පලවෙනිදා මම ඉතින් පහුගිය දේවල්න කත්තා කරන්නේ ඉතින් ඔය අපේ මල්ලිත් දැම් මේ අවුරුද්දේ නර්සරි යනවා ඉතින් යාගේ පොත්වලට පිටිකවර දානවා ඒ දාලිවර වෙලා සරණවාහිනී හදර ඇඳි පැය බැලුවා ඒක මං ආසම සිින්දුවක් තමයි අනේ ඉතින් මගේ නිසා ඒකට තමයිරමන් ටික්ටෝක එකත් කරලා තිබ්බේ ඉතින් ඒකත් බලා තමයි මල්ලිගේ පොත්වලට පිටකවර දාලිවරුණේ එට පස්සේ ඔන්න ලස්සන්ට මගේ රූම එක ඇරෙන්ච් කරගත්තා ඉතින් ඒකෙන් පොඩි කලිප් එකත්තමයි මම ඔලට පෙන්න්නේ ඉස්සරට බැන්ඩේ බෙඩ්ෂිට් හෙමත් වෙනස් කරගමු ඊට පස්සේ තව දෙයක් තම අප නිතරම් පාවිච්චි කරනද අපේ ෆෝන් එකන වැඩිපුරම අපේ මොන දේක දුනත් ළඟ ඉන්න ඉතින් ෆෝන් එක පිරිසිදුවට එකනේ ඒකත් පොඩ්ඩක් ඉතින් පිහදාලා සැනිටයිසර් හරි පර්ෆියුම් එක හරි ගහලා පොඩක් ක්ලීන් කරගන්න බැක්කාව ඒක මොකද ඒක දුවිලි වැදිලා කැම් එක පොඩ්ඩක් බොඳ වෙලා හැම තියෙනවනි ෆෝන් එක පොඩ්ඩක් අප්ඩේට් කරලා ඒකත් පොඩ්ඩක් ආදරෙන් බලාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා මොකද ඔයාලා ගොඩක් ඩිජිටල් අයිටම්ස් එක්කන ඒක නිසා ඒවත් පරිස්සමින් බලාගන්න ඔන්න ම ප්‍රින්ට් අව් ටිකක් ගන්න දන මගේ විෂන් බෝඩ් එකට ඔල්ට පේනවත් දන්න ඔතනං ඇති ෆ්ලව බගට් එකක් ඉතින් මම හිතන ලබන රුද්ද ලබන රුද්ධි කන මේ අවුරුද්දේ පට ලස්සන ෆ්ලව බගටයක්ම හම්බේක අ බලමක ඉස්සරට ඉතින් මං කියන්නේ විෂන් බෝඩ් එකට අපි ඇඩ් කරගන්න ඕන තාමත්ව හැදු නැතැන් අනිවාරෙන් මේ මසිවරුවෙන කලින් හදාගන්න මේ අවුරුද්දදි කම්පලීට් කරගන්න පුළුවන් දේවල් විතරක් ඒකට ඇඩ් කරගෙන නිතරම පේන තැනකින් තියාගන්න මොකද තවරුදු ගානක අප ආචූ කරගන්න දේවල්වලට වඩා මේ අවුද්ධ අපිට ලං කරගන්න පුළුවන් ගෝල්ස් තියනටි කලෝගත්ත අපිට නිතර පේනකොට අපිට පොඩි මෝටිවේශන් එකක් එනවා ඒක නිසාතින් ගොඩක් බ්ලොග්ස් දාල තිබ්බයි එක ගැන ඉතින් මං ඒක නමුතුවෙන් කියන්නේ නැහැ ති මම මේ හදන්නේ මල්ලිගේ පොතකට කාඩ්බෝඩ් පිටකවර ඇතිව පොත්තකට හාප් චීට් එකක් අලවල තමයි මගේ විෂන් බෝඩ් එක හදාගෙන යන්නේ ඉතින් විෂන් බෝඩ් එක කියන්න අපි කාටත් පෙන්න්න නොන දෙයක් නෙවේත් මං ඔලත් එක ෂා කරගන්න ඔල තින් මොන වනත් මාත් එක දිගටම හිටියනේ ඉතින් ගිව්ව වේක ගැනමං ආය මතක් කරන්න ඔල කලින් බ්ලොග් එක බලන්න මොකද ඒකෙදි මං කියල තියෙනවා ටෝකේ සබස්ක්‍රයිබ් ගහම මට හැමදාම කමෙට් දාල තියෙන කෙනට තමයි ගිව්ව එක හම්බ වෙන්න කියලා ඉතින් ඔයාලත් මගේ බ්ලොග්වලට බැලුව වගේ මනිවාරෙන් කමෙන්ට් කරන්න යාලු පස් දෙනෙ කොමරිතාව සබස්ක්‍රයිබස් විදිහට ඇඩ් කරගන්න ඉට පස් දැන් ඔන්න මම කරන්න මගේ විෂන් බෝඩ් එකේ රූපටික කපලා අලෝගන්න ඉතින් මම හිතන යාලමට සපොට් කරයි කියලා මේ අවුරුද්දේ සබස්ක්‍රයිබර්ස් 5000ක් එකතු කරගන්න ඉතින් දිගට මට සපොට් කරන්න ඔයාලගේ සපොට් එක ගොඩක් වටිනවා TikTok Instagram ඒවයිනුත් ෆලෝ කරලා තියාගන්න මම ඔයාලගේ ආදරයට ගොඩක් ආදරේ ඉතින් ඉස්සරහට හොඳ වැඩ වලින් අපි හම්බ වෙමු ඉතින් මම මේ වේගින් කියෝගෙන යනවා මන්දා ඉතින් මම මට කියන්න දෙවල් ඇත්තට මතක් වෙන්නෙත් නෑ මේ වෙලාවේ මොකද මේ දවස්වල මම ටීවී එකේ සිහියෙන් ඉන්නේ ඔයාලට එක්සෑම් එහෙම තිබ්බද ගයිස් කියලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න TikTok එකේ නම් සමහර නංගිලා මට කමෙන්ට් දානවා ඉතින් thank you so much ඔයාලා හැමෝටම ආදරෙයි ඊට පස්සේ ඔන්න මම දැන් විෂන් බෝඩ් එකේ රූප ටික අලව ගන්න තමයි හදන්නේ ඔයාලා පේනවා ඉතින් දිගටම vlog එක බලාගෙන ඉන්නකෝ මම මුකුත් කියන්න නැතුව ඉන්නකෝ මේ ටිකේදී ඔයාලට අර
ඔයාලාට දේවල් ලැබෙයි මේ අවුරුද්දේ නොලැබෙන්න්නත් ලැබෙන්න්නත් පුළුව ඒවගේම ලැබෙන දේවල්ලට ස්තුතිවන්ත වන්න පුරුදු වෙන්න සාමාන්‍යයෙන් අර ජර්නරින් කරන්න අයනම් කොහොමත් ඒවගේ දේවල් කරන්නවා ඉතින් ඔයාත් ඒවගේ ඒ තමන්ට ජීවිතයට ලැබෙන හැම දෙකටම ස්තුතිවන්ත වෙන්න විශ්වමාතාවට ඔය කරන ඉන්න අනේ වගේ මම වැඩිය ඒ පැත් ෆලෝ කරන්නේ නැහැ ඉට පස්සේ දවසේ අපිට එකැන 31 ක්ලාස් තිබ්බා ඔය 31 නිදා ICT ක්ලාස් ඔය ටීචලයි ගෙදර අපිට පස්සේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්ත යාළුවොත් එක්ක නිසා ඊට පස්සේ ගෙදර ඇවිත් දෙරණ ගියා විසල්ලාදරේ ඒක මම එක පාරක් YouTube එකෙන් බැලුවා ඊට පස්සේ ලංච් ටයිම් එක වගේ නිසා ඇවිල්ලත් පොඩ්ඩක් මහන්සින්ද ඒක බැලුවා ඊට පස්සේ ධාරානිපත වැස්සා මේ හොඳටම වැස්සා ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් ඉතින් බ්‍රෙස්ට් එකේ පොඩ්ඩක් ඉතින් මනෝ පරක් ගහගෙන සින්දුවක් අහගෙන හිටියා රිලැක්ස් එකේ මොකද අන්තිම දවස පොඩ්ඩක් ටෙන්ෂන් වෙන්නත් හොඳ නැහැ කියනවනේ ඔයාලට මතකද ගයිස් මේ බිත්තිය මම බෝ ඇලෙව්වා ඒක 아무තු කියුට් ලුක් එකක් ආවා හරි ඕකට වඩා ලයිව් ලුක් එක මාරම ලස්සනයි කියුට් ඊස්තටික් ඊට පස්සේ මම කැන්ඩල් එකක් හැදුවා ඒකේ මම WhatsApp channel එකට දැම්මා ඔයාලට හදන විදිය ඕයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මෙහෙම ඔය එක විදියට කමෙන්ට් දාන්න මම ඒවට අනිවාර්යෙන්ම රිප්ලයි කරනවානේ ඒක නිසා පස්සේ ඔන්න රූම් එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇත්තේ ඉතින් ඒක ගැන ඔයාලා බලන්නකෝ රූම් ටූර් එකක් වගේ තමයි ඔයාලට රූම් ටූර් එකක් වෙන ඊළඟට කමෙන්ට් එකක් දාගෙන යන්න අයිටම්ස් ටික ආපු ගමන් මම රූම් ටූර් එකක් එහෙනම් ගේන්නම් ඔයාලම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඔන්න අල්මාරිය ඇඳුම් ටිකත් අස් කරලා බෙඩ් එකේ බෙඩ් ෂීට් එකත් චේන්ජ් කරා සොෆ්ට් ටොයි වත් තියාගත්තා ඊට පස්සේ 31 අපිට 9ට විතර පාටියක් අරේන්ජ් කරා මයි අපේ එහා පැත්තේ ගෙදර මල්ලිලා අක්කලා කට්ටියත් එක්ක ඉතින් මාර එකක් තමයි ඉන්න මම ඉතින් ඔන්න ඔය විදිහට තමයි 31 අපි ස්පෙන්ඩ් කරේ ඊට පස්සේ ඔන්න ඉතින් හැපි නිව් ඉයර් එකත් වුණා උදේ වුණා good morning ඊට පස්සේ මම ඉතින් කැන්ඩල් එක එහෙමත් පත්තු කරලා ඉයර් ප්ලෑන් එකත් අරගෙන මේ අවුරුද්දේ මේ මාසේ වෙන්නේ කොහොමද කියලා මම මේ ලියන්න තමයි හදන්නේ තව දවස් දෙක තුනකින් ස්කූල් එකත් පටන් ගන්නවා ඉතින් එන විදිහට මුහුණ දෙනවා ඔයාලගේ මේ අවුරුද්ද ලස්සන වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා ඒ වගේම ඊළඟට ඔන් බ්ලොග් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා thank you for watching guys ඒ වගේම මට දෙන ආදරයට ගොඩාක් thank you මාත් ආදරේ ඉතින් අදට ගිහින් එන්නම් තවත් ලස්සන ඊස්තටික් කියුට් vlog එකකින් හම්බෙමු එතකන් සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න bye bye lovely